එතන මේ අරමුණ පුටුව නම් මේ දකින්න මේක සිතුවිල්ලක් බව. මේ අපේ සිත බව. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. අපි සිතකම වෙන මේ සිතුවිලි ලෝකික අපි ජීවත් වෙනවා කියලා තේරුම් ගන්න. මෙතන අපිට බාහිර අත්දකින්න ක්‍රමයක් නැහැ. අපි ආයතනවල මැවෙන එකට අසු වෙලා ඉන්නවා. අපි සිතුවිලි වල ජීවත් වෙනවා. බාහිර නෑ නෙමෙයි. බාහිර අත්දකින්න ක්‍රමයක් නෑ. අපි අසරණ ඒකයි. ඒක ප්‍රඥා ඇසට අසු වෙනවා. එහෙනම් ඒ සමාධිය අනිමිත්ත සමාධිය. නිමිත්ත පුටුව කියලා නිමිත්ත. අපි පුටුවක් කියලා දෙයක් නැත්නම් අනිමිත්ත. අනිමිත්ත සමාධියක් උපදින්නේ නැහැ නිමිතිගත සමාධියක්. පස්වග තවුස්ස වගේ අර අත් දෙක තියාගෙන ගෙම්බු වගේ බකනිලාගෙන අත් දෙක පියාගෙන හිටියට එකෙක්වත් නිවන් දකින්නේ නැහැ. ධම්ම සංගීකරණේ පිටු ගණනාවක බුදුන් වහන්සේ මේ කතාව කියලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන ප්‍රහීන වෙන්නේ සත්‍ය දැක්කොත් විතරයි. දර්ශනයෙන් පමණයි කියන්නේ. බුද්ධ දර්ශන. කාලේ වැලිතලාවට සැඟව ගිය ඒ සත්‍ය. කිසිම කෙනෙක් සෝතාපන්න වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය ලෝකයේ අත්ත කරගත්ත දෘෂ්ටිය සක්කාය දිට්ඨිය තියනවා කරගත්ත දෘෂ්ටිය. ඒක දුර වෙනකන් සෝවාන් වෙන්නේ නැහැ. අනුසෝතේ පටිසෝතට එන්න ඕනේ. එහෙනම් මේ පටිසෝතගාමී මාර්ගය බෞද්ධයෝ කියලා ඉන්න ඕනේ. එහෙනම් බෞද්ධයන්ට තියෙන එකම නිවනයි. එහෙනම් බෞද්ධයෝ නිවන් මාර්ග කතා කරන්න ඕනේ. බෞද්ධය වෙන කුණුහරුප කතා කරලා හරියන්නේ නැහනේ. කවදාවත් සැනසීමක් නැහනේ. නේද? අපි කොහොමද සැනසීමක් අපිට තියෙයිද? මේවා ටික ගලප ගන්න බැරුව. නේ? ඉතින් ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න. ඔබ සැබෑ බුදුදහම හඳුනා ගන්න. ඔබ දකින්න බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ තේරුම් ගන්න මේ කතාව. පටිසම්පාද ධර්ම කියන්නේ සම්පටිච්ච වෙන හැටි. මේ එකට කම්පන වේගය තමයි සෝතේ කියන්නේ. වේගයට තමයි මේ සේරම සකස් වෙන්නේ. ආලෝකය කියන එක අර එක දිගට ආස ඉදිරියට උත ආලෝකයක්ම වෙනවා වගේ අපේ ඇස්සේ මේ කළුවින් බලන්න මේ නාභිගත වෙන තැන එක දිගට මේ ස්පාක් වෙන වේගෙට අර ආලෝකය කියන එකම වෙන්නේ. ඉතින් ඒක එක දිගට ස්පාක් වෙනකොට රූපණය කියන්නේ රූප වේදනා කියන්නේ දැනෙන එක සංඥා ආලෝක සංඥාව. අර හැම කම්පණයටම බලයක් තියෙන එක තමයි පෙන්වන්නේ මජ්ජි සූත්‍රයේ ඕක තමයි හේතුව කියලා. ඒතර හේතුව ඒක ඵලය මොකද්ද? ආලෝකේ තියෙන වගේ දැනෙන එක. කොන හේතුඵල දාම. හේතුම් පටිච්ච සම්භූත හේතුබංගා නිරුද්ධ මේක දැක්කොත් එහෙම විතරයි මේක ඉමස්මින් සති ඉදන් හොද මේක තිබ්බොත් කම්පන තිබ්බොත් නිරූපණ තියෙන එක. ඒක සාමාන්‍ය දෙයක්. ඉමස්ස උපජ්ජය ඉදන් උපජ්ජය ඒක ඉපදුනොත් ඉපදෙනවා. එවන ඉපදුනේ මේ මොහොත මේ සිත මේ ආයතනෙමයි. ඉමස්ස නිරෝධය ඉදන් නිරුද්ධ. වෙන දාමක්. පටිසම්පද ධර්ම අවබෝධය සීල බුදුරු බුදේ. ඒ කියන්නේ බුද්ධ භාවය කියන්නේ මෙතන දෙයක් නැති බවයි. දෙයක් නැතිව දකින්න කියන්නේ පටිසම්පද කියන්නේ මේ කම්පන වේගයට මේක මම නේද දකින්න ඕ පුංචි දෙයක් නේ. පටිසම්පද ධර්මේ මාළුක දෙයක්. ඒක හරි සිම්පල්. ආරණස මේ කියන්නේ අර පුග්ගල පිවිල වගේ. නමුත් මේක මිනිස්සුන්ට මහා දැවැන්ත එකක් කරලා ලොකු කෝම්පිට්ටුවක් හදලා මිනිස්සුන්ට කෝම්පිට්ටු ගහනවා තියාගෙන 87000 කුල් ලියාගෙන පටිසම්පද ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒක එකෙක්වත් නිවන් දකින්නේ නැහැ. ඉතින් මේ මොකක්වත් ගලපගෙන නැහැ නේ. කර්මය කියලා එකක් මොකද්ද? මේක තියෙනවා. ලෝකයක් තියෙන්න බෑ. දෙයක් තියෙන්න බෑ. පින් කරන්න පව් කරන්න. දැන් දෙයක් කොහෙද තියෙන්නේ? මේක දැක්කට පස්සේ හේතුඵල දාව විතරයි. ඉතින් හේතුඵල දාව ඉන්න කෙනෙක් කොහොමද කර්ම භූමියට දාන්නේ? ඒක වෙන්නේත් නැහැ. එහෙනම් ගොම්බනද කියන්නේ? තේරෙනවද මේ කතාව? තෝ කෑලි කෑලි එහෙම මෙහෙම නිකන් අටවල සෙලෝ ටේප් ගන්නවා වගේ කියලා වැඩක් තියෙනවා. එකක්වත් ගලපෙන්නේ නැහැ. ආමුදුරු බණ කියනවා මේකෙන් කෑල්ලක් අරගෙන කොපි කරලා කියනවා. යාගේ තියෙනකෙන් දානවා කෑල්ලක්. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු හිතනවා මේ එහෙනම් බුද්ධෝත්පාද දේශනාවල තෝගේ ඇති නේද? දැන් ඒකත් වගේ. ඒ අපේ අම්මලට කියන්න ඕනි මේ බුද්ධෝත්පාද දේශනා අහලා බලන්න කොහෙවත් සෙලෝ ටේප් කෑලි නැහැ. හරියටම gediya පිටින් අම්මලා තල්ගා මුලින් ගැලවුවා වගේ නිවන් දකින්නට කියනවා. මේකේ තියෙන කෑලිය ලෝගෙන කියන ඔය හසලක සීල හාමුදුරුවෝ වගේ එහෙම නැත්නම් ඔය දැන් ඉන්න අපේ හාමුදුරුවෝ කියන සෙලෝ ටේප් කෑලි නෙමෙයි මේ. මේගොල්ලෝ දාලා පන්සිල් මලුව කියලා සිරස වගේ ඒවා හදන්නේ මේ දන්නේ නැහැ තාම මේකේ මූලයේ තියෙන කොයිද කියලා. මූලයේ තියෙන බුද්ධෝත්පාද දේශනාවල. හොඳ හසලක සීලවන හාමුදුරුවෝ කියන්නේ අහන්නේ නැහැ කියලා.
ඔක අහලා ඔකේ ගත්තේ ඔබ වහන්සේ කෑල්ලක් විතරයි. ඔබ වහන්සේ ගන්න සේරම. ඔබ වහන්සේට කියා ගන්න බෑ සිවුර දාගෙන නිකාය තුල ඉඳගෙන මේක කොහොමද කියන්නේ කර්මය කියන එක මෙහෙම එකක් වෙන්නේ නැහැ මේක හේතුඵල දාම මෙහෙම කියලා. ඔබ වහන්සේට සිවුරෙන් ඉඳන් කියන්න බෑ. ඔබ වහන්සේලා සිවුරෙන් ඉඳන් කියන්න බැරි එක අපේ වරදක් නෙමෙයි. අපිට ඔය නිකායවත් මොකක්වත් සම්ප්‍රදාය ඔක්කොම අපිව දන්නව වටිනවා කියලා. නමුත් අපිට කියන්න ඕනි ඔය එකකටවත් හිර වෙන්නේ නැතුව නිදහසේ සත්‍ය ධර්මයයි. මිනිස්සෙන්ට නිවනින් සැනසෙන්න නම් අපි ඇත්ත කතා කරන්න ඕනේ. බොරු කියලා හරියන්නේ. එහෙනම් පින කියන්නේ සිතේ පිරිසුදුභාවය. සිතේ පිරිසුදු වෙනවා කියන්නේ රාග දේශ මොහ ගින්න සංසිඳන එක. එහෙනම් ඒ රාග දේශ මොහ ගින්න සංසිඳෙන්නේ කොයිතරම්ද? එතන තරමට මෙයාට පින තියෙනවා. එහෙනම් මේ ප්‍රඥාව දැක ගන්න මෙතන මේ දෙයක් හැදෙන හැටි දකින්න එක. එහෙම වුණොත් එතන දෙයක් නැති බව දැනෙන එක ඥානෙ. එතන මේ සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධානුශාසනං සියලු බුදුරුන්ගේ අනුශාසනාව වෙන්නේ ඇයි? සබ්බ පාපස්සකර සියලු සිතුවිලි අකුසල සියලු සිතුවිලි ඇත්ත වෙන්න බෑ. එහෙම දැක්කොත් අන්න කුසලස්ස උපසම්පදා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සචිත්ත පරියෝ දපණං. සිත ඇත්ත වෙන්නේ නැහැ. සිතෙන් මිදෙනවා. සිත දමනය. සිතේ වහලෙක් වෙන්නේ. ඒ තමයි බුද්ධානුශාසන. ඒ බුද්ධානුශාසන. ඒ බුද්ධ භාවයට පත් වෙනවා. එහෙම. එහෙනම් අපි තෙරුවන් සරණ යන හැටි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මයේ දකින්නවා ධර්මතාවය මොකද්ද? මෙතන දෙයක්. භාග්‍ය තාපස්තුමාට කියප එකමයි. මොගරාජට කියප එකමයි. ශුඤ්‍යතෝ ලෝකං අවේකස්ස මොගරාජ සදා සතෝ අත්තානි දිට්ඨිං උවච්ච මච්චු රාජා නපස්ස. මොගරාජ සතිමත්ව ලෝකේ ශුඤ්‍ය ලෙස බලව. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි මොගරාජ. මේක නිකන් කණ්ණාඩිය පේනවා වගේ. මේක ප්‍රතිබිම්බයක් පවණයි රාහුල කුමාරට කියප එක. ඉතින් මොකද්ද මේ බුදුන් වහන්සේ හැමතැනම කියන්නේ? අත්තානුදිට්ඨි උවච්ච ආත්ම කම්පණය මොකද්ද මේ ලෝකෙට තියෙන ගින්න? එහෙනම් ගින්න නැති වෙන තැන ආත්ම කම්පණය නැති වෙන තැන මොකක්ද තියෙන්නේ? මච්චු රාජා නපස්සති. ඔබට මරණයක් නැහැ. මරණය කියන්නේ සිතුවිල්ලක් විතරයි. අම්මා ඇත්ත වෙන්නෙත් නෑ දරුවා ඇත්ත වෙන්නෙත් නෑ මරණයක් ඇත්තෙත් නෑ සිතුවිල්ල අවබෝධ වීම තුළ සිතින් මිදෙන මග දුකින් මිදෙන මග නිවන් දකින මග ඒ නිස්සාරණ මග වෙන්නේ අන්නේ විදියටයි හොඳයි අපි දහවල් දානේ තියෙන අපේ මෙහෙණින්සලා විශාල ප්‍රමාණයක් ඉන්නවා අද මෙතන පුටු ඔක්කොම පිරෙන්න ඉන්නවා දිමත් වාඩි වෙලා ඉන්නවා අපිට කතා කරන්න හම්බුනේ කීප දෙනෙක් ගැන විතරයි. ඉතින් මුළු අපේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා මුළු සංඝ රත්නෙම අපි කියන්න ඕනේ නිවනින් සැනසෙන්න ඕනේ. ඉතින් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ වරං කියන්නේ ඔබට වෙන සරණක් නැහැ. සත්‍ය දැක්කොත් ඔබට සියලු දුකෙන් නිදහස් වෙනවා. නත්ති මේ සරණ බුද්ධෝ මේ සරණ වරං කියන්නේ බුද්ධ කියන්නේ මෙතන දෙයක් නැති බව ඔබ දකිනම් ඔබ සියලු දුකෙන් නිදහස් වෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණ වරං කියන්නේ ඔබ මේ හැම මොහොතම යන්හි තත්ත්වත් විපස්සති කගේ එක සිතකවත් ඔබට ඇත්ත වෙන්නේ නැති තැන සියලු දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් තෙරුවන් සරණ අම්මට තියෙනවා අම්මේ. අදත් බුදුබණ ඇහෙනවා අම්මේ. අම්මා නිවන් දකින්නවා අම්මේ කියලා. දැස් සරින්නට කාලයයි. නිවන් දකින්නට කාලයයි. ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිබිදෙන යුගයයි. ඒ බුද්ධෝත්පාද. ඒ බුද්ධෝත්පාද දේශනාව. නැවතත් ලෝකෙට විවර වෙනවා. මේ මහා සිංහනාදේ ලෝකෙට අවදි වෙනවා. අපෙන් වැඩක් නැහැ. අපේ ශරීර කුඩුව ඊගාව මොතේ නැතුණක් කමන්නේ. අම්මේ අම්මලා පව්. අම්මලා සනසෙන්නවනේ. අම්මලා ගොඩක් සංවේදී. අම්මලා දරුවෝ ලෝකෙට බිහි කළා දරුවන්ගේ දරුවෝ බලාගෙන අසරණව අපිට මොකද වෙන්නේ කියලා ගෙවල් වලට වෙලා හූලනවා. නොදන්න කමට අතේ පයේ තියෙන දේවල් දීලා දාලා හරි බලනවා සැනසීමක් තියෙන්නේ. අනේ තව එක එක අම්මලාගේ ඔළුව වලට දාලා අම්මලාව රවට්ටන්න එපා අපේ ආඳුරනේ. අම්මලාට සැනසීම තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්න, සත්‍ය දේශනා කරන්න, අපේ අම්මලාත් සත්‍ය අවබෝධ කරගෙන මේ ධර්මදීපේ නැවතත් එදා පොළොන්නරු යුගයේ වගේ
අනුරාධපුර යුගයේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න මේ පිරිසුදු හිස් හදවත් වලට ශක්තිය ජවය ලැබෙනවා. හෙට දවසේ නැවතත් ඒ බුද්ධෝත්පාද කාලේ අවදි වසර 2500කට පසු නැවතත් බුදුහාම හැමෝටම නිවන සේව ලබා ශක්තිය ධෛර්යය දායකයි. හැමෝටම කරස්